පින්නතුනේ වෙසක් පුර 15ක පොහෝ දිනයක් උදා වෙනවා කියලා කියන්නේ තවත් එක බුද්ධ වර්ෂයක් ගෙවිලා යනවා කියන එක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ ලෝකෙහි තිබෙන කාලයෙන් තවත් එක අවුරුද්දක් අවසන් වුණා. මේ බුද්ධෝත්පාද කාලයේ අපි ලබාගත් මනුස්ස ජීවිතය බොහෝ කාලයක් තියෙන එකක් නෙමෙයි. ඒක ඊටමත් සුළු කාල පරිච්ඡේදයක් පවත්නා එකක්. අවුරුදු 60-70ක් ආයුෂයක් අරගෙන ඉපදුණු අපි පුංචිම නොතේරෙන කාලෙට කොටසක් අතහැරියාම වයසටම ගිහිල්ලා කිසිවක් කර කියා ගන්නට බැරි වෙන කිසිවක් මතකයේ නැති වෙන කාලෙටත් ටිකක් අතහැරියාම නිදා ගන්න කාලෙටත් භාගයක් අතහැරියට පස්සේ අපිට ඉතුරු වෙන්නේ මොනතරම් සුළු කාල පරිච්ඡේදයක්ද? අපි ජීවත් වෙලා තියෙන්නේ කොටින්ම කියනවා නම් මොනතරම් සුළුතර ප්‍රමාණයක්ද? අන්නේ ජීවත් වෙන සුළුතර ප්‍රමාණයෙන් අපි වැඩි කොටසක් වෙන් කරන්නේ නොඑක් අකුසල ධර්මයන්ට සහ අපේ දිනදා ජීවිතයේහි කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා. ධර්මයේ පිළිබඳව ශාසනය පිළිබඳව අපි උත්සුක වන්නේ කල්පනා කරන්නේ මොනතරම් සුළු කාල පරිච්ඡේදයක්ද? අපිට මේ බුද්ධ ශාසනයත් අතහැරෙන්නට තියෙන ඉඩ ප්‍රස්තාවනයේද වැඩිපුර තියෙන්නේ. සසරෙදිත් අපි ඕන තරම් බුද්ධ ශාසනය ඇසුරු කරන්නට ලැබෙන්නේ නැති. හැබැයි එකම බුද්ධ ශාසනයක්වත් අපි ආදරයෙන් ඇසුරු නොකළ නිසා අපි තාමත් සසරේ. මේ බුද්ධ ශාසනයත් කෙමෙන් කෙමෙන් ඉක්මලා යනවා.